මිග්‍රේන් එහෙම නැත්නම් මයිග්‍රේන් කියන රෝගී තත්ත්වය වර්තමානයේ ගොඩක් දෙනා ඉතා පීඩාවකට ලක් කරන රෝගයක් විදිහට හඳුන්වන්න පුළුවන්. බොහෝ විට ඔක්කාරය, වමනය, ආලෝකයට, ශබ්දයට සහ ගන්ධයට අධික ලෙස සංවේදී වීම වැනි ලක්ෂණත් සමග පැමිණෙන තද හිස රදයක් විදිහට තමයි මේ රෝගය ඉස්මතු වෙන්නේ. මේ පෙන්වන රෝග ලක්ෂණත් එක්ක වෛද්‍යවරයෙක්ට පුළුවන් සාමාන්‍ය හිස රදයකින් මේ මිග්‍රේන් කියන තත්ත්වය වෙන් කරලා අඳුර ගන්න. මිග්‍රේන් සාමාන්‍යයෙන් පැය 4 සිට 72 දක්වා කාලයක් පුරාවට පවතින පුළුවන්. ඇතැම් විට ඊට වඩා වැඩි කාලයක් වුණත් මේ තත්ත්වය පවතින්න පුළුවන්. ඕනෑම වයසක පුද්ගලයෙකුට මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. නමුත් මැදි වයසේ කාන්තාවන් අතර මේ මිග්‍රේන් කියන තත්ත්වය ඉතා සුලභව දකින්නට හම්බ වෙනවා. මිග්‍රේන් කියන තත්ත්වය ඇති වෙන්නේ විවිධ හේතු බලපාන්න පුළුවන්. විශේෂයෙන්ම මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයෙක්ට ඒ තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක මේ මිග්‍රේන් කියන තත්ත්වය ලේසියෙන්ම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එක දිගට හොඳ නිින්දක් නොලබන පුද්ගලයින්ට, අධික තෙහෙට්ටුවක් තියෙන පුද්ගලයෙක්ට, ඒ වගේම ජලය හොඳින් පානය නොකරන විට, කෝපි, චොක්ලට්, චීස් වැනි ආහාර වර්ග ලබා ගන්නා විට මෙන්න මේ වගේ විවිධ අවස්ථාවන්හිදී මේ මිග්‍රේන් කියන තත්ත්වය ඇතිවීමට හැකියි. ඒ වගේම කාන්තාවන්ට ඔවුන්ගේ මාසික ඔසප්වීමත් සමගත් මේ මිග්‍රේන් කියන තත්ත්වය ඇතිවීමට හැකියාව තියෙනවා. සමහර පුද්ගලයන්ට මේ මිග්‍රේන් තත්ත්වය ඇතිවීමට පෙර పూర్ව සංඥා දැනගැනීමේ හැකියාවක් තියෙනවා. මේකට අපි කියන්නේ මයිග්‍රේන් with aura කියලා. සමහර අවස්ථාවලදී S2ට නිවි නිවි පත්වෙන ආලෝක ධාරාවන් පෙනීම, ඇතැම් අවස්ථාවලදී తాවකාලිකව පෙනීම දුර්වල වීම වගේ දේවල් මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ තත්ත්වය මිනිත්තු 15ක් පැයක් අතර කාලයක් පුරාවට පවතින්න පුළුවන්. ඉතින් මේ මිග්‍රේන් කියන තත්ත්වය නිසියාකාරව හඳුනාගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න අතරතුර තමන්ගේ ජීවිතයේ එදිනදා වැඩ කටයුතු නිසියාකාරව වෙනස් කර ගැනීම තුළින් මේ තත්ත්වය අවම කර ගැනීමට හැකියාව ලැබෙනවා. දෛනිකව හොඳ නිින්දක් ලබා ගැනීම, හොඳින් ජලය පානය කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් දිනපතා ලබා ගැනීම, ආතතියට හේතු වෙන අවස්ථා අවම කර ගනිමින් ඒ අවස්ථා මගහරවා ගැනීමට කටයුතු කිරීම, කැෆේන් අඩංගු පාන වර්ග පානය කිරීමෙන් පැහැරවීම, චීස් වර්ග, චොක්ලට් වර්ග භාවිතා කිරීම අවම කිරීම, මෙන්න මේ වගේ දේවල් හරියට කළොත් එහෙම මිග්‍රේන් කියන තත්ත්වයේ තියෙන පුද්ගලයෙක්ට එයාගේ ඒ රෝග තත්ත්වය අවම කර ගැනීමට හැකියාව ලැබෙනවා.